මග ලැබෙන්නේ අප කළ කම් අනුවේ පිවිතුරු මලෙත් ආයුස හිරු ගනු දෙනුවේ කවියෙන් සුසාර කරගෙන ජීවන තනුවේ ආගමු දිවිය යන ගැටි කරුමය අනුවේ සම්බුදු හිමි දේවුරම වැඩ උන්නේ සැවැත් නුවර බුදු සිරිනි දිලෙන්නේ එනුවර ඕගෝතෝ දෙය නාමින්නේ මගදන සිටුවර යෙකෝ පෙර උන්නේ මගදන සිටුවර යෙකෝ පෙර උන්නේ ඔහු හට සුබනම් පුතෙකු සිටිනවා ආගම දගමට මනස ධාරනවා නියමිත සරෝදය නිබාන්ධ සොයනවා දෙවුරම් වෙගෙරට යන්න සිතෙනවා දෙවුරම් වෙගෙරට යන්න සිතෙනවා පිරිස දකි බුදුගිමි අනුගාමි තන් සුගතං සාර නත්තමු පේමි මමද විය යුතුයි හිමිමෙන් දැගැමි වෙගෙරට ආවා සිත බැති ප්‍රේමි වෙගෙරට ආවා සිත බැති ප්‍රේමි සදහැවතුනි කරුණා නිදානූද මෛත්‍රී නිවාසූද ප්‍රඥාවට වල්ලභූත ත්‍රිලෝක චූඩාමාණික්‍යයක් බඳුද අපේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ අසිරිමත් ජේතවනාරාමේ වැඩ සිටින කාලේ සවැත් නුවර තෝදෙය්‍ය කියලා සිටුවරයෙක් වාසය කළා. ඔහුට සුබ නැමැති තරුණ පුත්‍රයෙක් සිටියා. ඔහු ආගම දහමට ලැබිව කටයුතු කළා. ඊටාම ආගම දහමට ලැබි කෙනෙක්. කොයි වගේ කෙනෙක්ද? ඊටාම ආගම දහමට ලැබි කෙනෙක්. ඒ නිසා ඒ නගරයේ තරුණයන් අතර මේ සුබ අතිශයින් ජනප්‍රිය චරිතයක් වෙලා සිටියා. දිනක් ඔය අතර මේ සුබ ලෝතර බුදු පියාණන් වහන්සේ හමුවන්නට දෙවුරම් විහෙරට යනවා. කොහෙටද යන්නේ? දෙවුරම් විහෙරට යනවා. දෙවුරම් වේගෙරට පැමිණි සමිදුවදින්නේ ගෞතම සාමිනි මගේ සිත බැතිනි පිරෙන්නේ එනමුදු මගා ගැටලු රැසකි මසිත තිබෙන්නේ මට කියන්න කෙලෙසද
ඒවා දැනගන්නේ. මොකක්ද බුදුහාමුදුරුවෝ හමු වෙලා කියන්නේ? කවුද මේ දෙවුරම් වෙහෙරට යන තරුණයා? සුබ මානවක නැමැති තරුණයා තමයි මේ දෙවුරම් වෙහෙරට යන්නේ. දෙවුරම් වෙහෙරට ගිහිල්ලා කියනවා මොකක්ද? සාමිනි මට ගැටලු ටිකක් තියෙනවා, මට කොහොමද මෙව්ව විසඳගන්නේ කියලා තේරෙන්නේ නැහැ. අපිටත් කොච්චර ප්‍රශ්න තියෙනවද විසඳගන්න බැරි නේද? තියෙනවද නැද්ද? අනන්තවත් තියෙනව නේද විසඳගන්න බැරි ප්‍රශ්න? අපි කරන්නේ වැඩිපුරම ජීවිතේ ප්‍රශ්න වලට උත්තර ලියලා ඉන්න එක නෙමෙයිද? අර ප්‍රශ්නෙට මේ ප්‍රශ්නෙට කියලා උත්තර හොයන එක නෙමෙයිද අපි කරන්නේ? වැඩිපුරම කරන්නේ ඒක නේද? එහෙනම් මේ සුබමානවකයාටත් ප්‍රශ්න තිබ්බා කියලා අපිට ප්‍රශ්නිකුත් නැහැනේ නේද? අහගෙන නේද ඉන්නේ? එහෙනම් සුබමානවකයාට මොකක් වෙන්න ඇතිද මේ බුදුහාමුදුරුවන්ගෙන් අහන්න මෙච්චරම තිබ්බ ප්‍රශ්න? පින්නතුනි, බුදුහාමුදුරුවෝ සුබට කියනවා මට ප්‍රශ්න තියෙනවා කියලා. සුබ බුදුහාමුදුරුවන්ට කිව්වහම බුදුහාමුදුරුවෝ සුබට මෙහෙම කියනවා. කියන්න සුබ හිතේ තියෙන ගැටලු ආගන්න මට පුළුවනි එකින් එකට විසඳා දෙන්න. හරි සතුටුයි ස්වාමීනි අවසර ඔන්න මගේ සිතේ සැක සංකා දුරු කරලන්න. මොකක්ද බුදුහාමුදුරන්ට ගිහිල්ලා කියන්නේ? බුදුහාමුදුරෝ කියනවා සුබට, සුබ ඔබේ ප්‍රශ්න මට කියන්න මට පුළුවන් විසඳලා දෙන්න. ඊට පස්සේ සුබමානවකයා කියනවා අනේ බුදුහාමුදුරුවනේ නම් මට හරි සතුටුයි. එහෙනම් මගේ සිතේ තියෙන ගැටලු ප්‍රශ්න විසඳලා දෙන්න කියලා. මොනවද මේ තරමටම සුබමානවකයාට තිබ්බ ප්‍රශ්න පින්වතුනි? වෙන කවුරුවත් ගැන නෙමෙයි, අපි ගැනමයි. තේරුණා නේද? වෙන කවුරුවත් ගැන නෙමෙයි, අපි ගැනමයි. පින්නතුනි, සුබමානවකයා මේ විදිහට Tamanගේ ප්‍රශ්න ටික බුදුහාමුදුරුවන්ට කියාගෙන යනවා. අවධානයෙන් මේ කවි ටික අහන්න බලන්න. අපි අතරත් මේ වගේ ප්‍රශ්න තියෙනවද නැද්ද කියලා. සම්මේකාරු උසස් ලෙස වැජබෙති හැමදාම තාවකෙකු පගත් ලෙස සිටිනවා නිතරම. ඇයි උස් පගත් බෙදුමක් සමිදුනි මේම මට වැටගෙන්නේ නැග එයිගේ තුවතාම. නැද්ද අපි අතර මේ වගේ ප්‍රශ්න? ඇතමෙක් බොහෝ කල් ජීවත් වෙනවා පෙනේ. සමහරු මැරෙති අඩු වයසින් කිමද අනේ. බොහෝ අය
නිරෝගී සුවයක් විඳින දිනේ තාවකෙකු රෝගී ඇයි බුදු හාමුදුරුවනේ ඇතමෙක් සාමිනි රුවින්දිලෙන්නේ තවත් කෙනෙකු ආවේ ලස්සන වන්නේ බොගෝ අයට මග පිරිස් සිටින්නේ කිසිවෙකු නැති ආය මෙලොව සිටින්නේ කිසිවෙකු නැති ආය මෙලොව සිටින්නේ නැද්ද එහෙම අයත් තවත් කෙනෙකු වෙති බෙගෙවින් නුවණැති ඇයි සමගරුගාට කිසිදු නුවණ නැති හැම දෙන එකම මිනිස් කුලේ වෙති නමුදු වෙනස ඇයි සාමිනි අරුමැති නමුදු වෙනස ඇයි සාමිනි අරුමැති දැන් මේ ප්‍රශ්න ටික අහගෙන නේද හිටියේ කට්ටිය අහගෙන නේද හිටියේ දැන් අපි අතර මේ වගේ ප්‍රශ්න නැද්ද තවත් කෙනෙක් බොහෝ නුවණැතිව තවත් කෙනෙක් ඊටමත් මෝඩව ඉපදෙන්නේ නැද්ද මේ ලෝකේ ඉපදෙනවනේ එතකොට එක එක්කෙනා අතර උස් පහත් වෙනස්කම් නැද්ද තියෙනවා නේද දැන් මෙතන ඉන්න හැමෝම එක විදිහට ජීවත් වෙනවද විවිධාකාරයි නේද එක එක්කෙනාගේ ස්වරූපවල් ගත්තොත් ඒත් එතන වෙනසක් නැද්ද එතනත් වෙනසක් තියෙනවා නේද අපි ඔක්කොම එක වගේද නෑ නේද අපි එක එක්කිනාට එක එක්කිනා වෙනස් නෙමෙයිද එතකොට අපි අතර එක විදිහක්ද තියෙන්නේ දෙවිදිහක්ද තියෙන්නේ දෙවිදිහක්නේ දෙවිදිහක් නේද එතකොට අපි අතර තියෙන්නේ එක විදිහක් අපි අතර නෑ එක එක්කිනාට එක එක්කිනා විනාශ නැද්ද විනාශ එහෙමනම් පින්වතුනි මෙව්වා තමයි එදා සුබ මානවකයාගෙන් බුදුහාමුදුරෝ සුබ මානවකයා බුදුහාමුදුරන්ගෙන් අහපු ප්‍රශ්න බුදුහාමුදුරෝ සුබ මානවකයාට මෙන්න මේ වගේ පිළිතුරක් ලබා දෙනවා පින්වත් සුබ මානවකය සියලුම සත්වයෝ තමාගේ දේ කරගෙන ඉන්නේ කර්මයයි. ඔවුන් කර්මයේ උප්පත්ති ස්ථාන කරගෙන කර්මයේම දායාද කරගෙනයි ඉන්නේ. කර්මය තමයි අපි හැමෝගේම නෑදෑයා. කර්මයේ ජීවත් කරගෙන කර්මයේම පිළිසරණ කරගෙනයි මේ ලෝකයේ සියලුම දෙනා ජීවත් වෙන්නේ. ආන්න ඒ කර්මයේ විසින් තමයි සුබ මේ සත්වයන් අතර උසස් පහත්කම් මෙන්ම නොඑක් විදිහේ වෙනස්කම් ඇති කරලා තිබෙන්නේ. සුබ ඒ සියල්ල කෙටියෙන් කිවහොත් කම්මන් සත්තේ විභජති යදිදන් හීන ප්‍රනීතතාය. දැන් බුදුහාමුදුරුවෝ මොකද කියන්නේ සුබට? මේ සියල්ලම
කර්මය කියලයි සඳහන් කරන්නේ. එතකොට අපි ඉපදිලා තියෙන්නේ මොකක් මූලික කරගෙනද? කර්මය උප්පත්ති ස්ථාන කරගෙන, කර්මයේම දායාද කරගෙන, කර්මයේම පිළිසරණ කරගෙනයි අපි මේ ලෝකේ ඉපදිලා තියෙන්නේ. අහගෙන නේද ඉන්නේ? එහෙනම් අපට ඉන්න එකම ඥාතියා කවුද? කර්මය. එහෙමනම් අපට තියෙන එකම පිළිසරණ මොකක්ද? කර්මය. එහෙනම් අපි උප්පත්ති ස්ථාන කරගත්තේ මොකක්ද? කර්මය. දැන් සුබට මෙහෙම කියා දුන්නත් සුබට එදා එච්චර තේරුමක් ගත්තේ නැහැ. සුබ ලොකු ප්‍රශ්න ටිකක් බුදුහාමුදුරුවන්ගෙන් අහනවා නේද? ඇයි මෙහෙම කියලා. නමුත් බුදුහාමුදුරුවෝ දුන්න උත්තරේ මොකක්ද? මේ සියල්ලම කර්මය කියලයි. මේක සුබට මදි නිසා සුබ එදා බුදුහාමුදුරුවන්ගෙන් මේ මහනවා. සාමිනි කෙටියෙන් කීවෙන් ටිකක් පමණි තේරුනේ, පාමිනි මෙත් සිත පැහැදිලි කරන්න තව කාරණේ, කරන්න තව කාරණේ. මොකක්ද කියන්නේ? මට ටිකයි තේරුනේ බුදුහාමුදුරුවනේ, මට තව ටිකක් මේක පැහැදිලි කරලා දෙන්න කියලා කියනවා. එතකොට බුදුහාමුදුරුවෝ සුබට කියනවා මෙහෙම: එකින් එකට විමසනු සුබ ඔබට තිබෙන ගැටලු සදා දුකින් කුමට පගදන්නම්, ඒ එක කුදු ඉවත නොදා දුකින් කුමට පගදන්නම්, ඒ එක කුදු ඉවත නොදා. බුදුහාමුදුරුවෝ මොකද කියන්නේ? එකින් එකට එනන් සුබ මගෙන් ප්‍රශ්න අහන්න. දැන් මං අතන ඉන්න කොල්ලෝ දෙන්න, ඔය කොල්ලෝ දෙන්න නැගිටින්න.